Welcome back to SDA Academy YouTube channel. General knowledge ගේ අපේ රිවිෂන් එකක් තමයි අපි අද මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ. සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු සහිතව සාකච්ඡා කිරීමට අපි නියමිත වෙනවා. ඒ වගේම ඉතින් මතක් කරන්න කැමතියි අපේ YouTube නාලිකාව subscribe කළා වගේම අපේ WhatsApp channel එකට සහ Facebook පිටුවටත් එකතු වෙන්න කියලා මතක් කරනවා. පළවෙනි ප්‍රශ්නය, පසුගිය වසරක සිරදඬුවමක් නියම වූ තායිලන්තයේ හිටපු අගමැතිවරයා. පිළිතුර තක්ෂිත් ෂිනවත්. ප්‍රශ්නාංක 2, විරෝධතා හමුවේ ඉල්ලා අස් වූ නේපාල අගමැතිවරයා. පිළිතුර KP ශර්මා ඕලි. ප්‍රශ්නාංක 3, බුද්ධිමය දේපල සඳහා වූ ගෝලීය සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික ආචාර්යවරිය කවුද? පිළිතුර නදීෂා චන්ද්‍රසේන. ප්‍රශ්නාංක 4, බ්‍රිතාන්‍යයන් විසින් කෝල් බුක් ප්‍රසංස්කරණය මෙරට හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේද? පිළිතුර 1833 වර්ෂයේදී. ප්‍රශ්නාංක 5, ශ්‍රේෂ්ඨාධිකරණයට අමතරව ලංකාවේ පවතින ශ්‍රේෂ්ඨතම අධිකරණ ආයතනය ලෙස හැඳින්වන්නේ. පිළිතුර අභියාචනාධිකරණය. ප්‍රශ්නාංක 6, නීතිපති යන නිල නාමය විධිමත් ලෙස හඳුන්වා දුන්නේ කිනම් වර්ෂයේද? පිළිතුර 1884 දී. ප්‍රශ්නාංක 7, රජය හා රාජ්‍ය ආයතන සම්බන්ධව නඩුවලට රජය වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයෙකුගේ කාර්යයක් වේ. ප්‍රශ්නාංක 8, පළාත් අධිකරණවල විනිසුරුවරයන් පත් කිරීමේ බලය පැවරී ඇත්තේ. පිළිතුර අධිකරණ සේවා කොමසාරිස්වරයාටය. 9, ශ්‍රී ලංකාව තුළ මැණින් නාඩ්‍යක්‍රම ප්‍රසංස්කරණය ක්‍රියාත්මක වූයේ. පිළිතුර 1921 දී. ප්‍රශ්නාංක 10, බලය විමර්ධගත කිරීම සඳහා දේශපාලන අධිකාරී ක්‍රමය ක්‍රියාත්මක වූයේ. පිළිතුර 1973. ප්‍රශ්නාංක 11, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය තුළ වන ව්‍යාපෘති සංඛ්‍යාව. ව්‍යාපෘති 30ක් අඩංගු වෙනවා. 12 වන ප්‍රශ්නය, කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා පිළිගෙන ඇත්තේ කිනම් වර්ෂයේද? පිළිතුර 1981 දී. 13, ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය. අගෝස්තු 9. 14, 2024 ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනයේ තේමාව වනුයේ ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳ තීරණය ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනා ගැනීම යන්නය. 15, ශ්‍රී ලංකාව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සමාජිකත්වය ලබාගෙන ඇත්තේ කුමන වර්ෂයේද? පිළිතුර 1948. 16, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ පුරවැසියෙකු ලෙස සැලකෙන කඩඉම් වයස ලෙස දැක්වෙන්නේ. ඒ අවුරුදු 55 සිට 60 දක්වා. 17, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය යන්න කෙටි යෙදුම UDHR, Universal Declaration of Human Rights. 18, මිනිසා
පෘථිවි පරිසරය තුළ ජීවත් වන ජීවි ස්කන්ධයන් ප්‍රතිශතයක් ලෙස 0.5යි. 19 කෙනෙකුට සැරෑටියක් වනමින් පාරේ ගමන් කළ හැකි වුවත් එම නිදහස අනෙකාගේ නාසය ළඟින් කෙළවර විය යුතුය යන්න ප්‍රකාශය සිදු කරන ලද්දේ කවුරුන්ද? පිළිතුර හැරල්ඩ් ලැක්ස්කි. 20 ජෛව පරිසරයට අයත් සංරචකයක් නොවන්නේ මින් කුමක්ද? පිළිතුර පාෂාණ. 21 ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය උෂ්ණත්වය වනුයේ. පිළිතුර සෙල්සියස් 25-30 අතර. 22 අධිශීතකරණයක් තුළ පවත්වාගෙන යනු ලබන උෂ්ණත්වය චන්ද්‍රක ඍණ 18යි. 23 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලබා දෙන තත්ත්ව සහතිකය වනුයේ. SLS. 24 ISO 9001 සහතිකය මගින් ඉදිරිපත් වනුයේ. පිළිතුර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වේ. 25 ග්‍රහලෝකතම අක්ෂය වටා භ්‍රමණය වේ. 26 පෘථිවි පරිභ්‍රමණ කාලය දින 365යි. 27 බ්‍රහස්පතිට ඇති උපග්‍රහයන් සංඛ්‍යාව. පිළිතුර 67යි. 28 ඇමරිකාවේ ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව වන්නේ ලූනා 1. 29 පෘථිවිය භ්‍රමණය වනුයේ බටහිර සිට නැගෙනහිරටය. 30 තප්පර එකකදී ආලෝකය ගමන් ගන්නා දුර. තප්පරයකදී ආලෝකය කිලෝමීටර ලක්ෂ 3ක් ගමන් කරනවා. ඉතින් මතක් කරන්න ඕන මේ තියෙන සාමාන්‍ය දැනීම 2024 25 ආශ්‍රිතව තමයි සාමාන්‍ය දැනීම සහ කාලීන දැනුම කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. 31 ලෝකයේ සොඳුරුතම විනිසුරුවන් ලෙස විරුදාවලිය ලද මෑතකදී මිය ගිය ඇමරිකානු නාගරික විනිසුරුවරයා වන්නේ ෆ්‍රැන්ක් කැප්‍රියෝ. 32 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියාවේ ශූරයා බවට පත්වෙමින් රන් පදක්කම පසුගියදා දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා රුමේෂ් තරංග. 33 මොනෝසෝඩියම් ග්ලූටමේට් කුමක් සඳහා යොදාගනු ලබයිද? ආහාර රසකාරකයක් ලෙස. අපි සාමාන්‍ය විවහාරයේ දන්න විදිහට අජිනමොටෝ කියන්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට්. 34 ශ්‍රී ලංකාවේ මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඒ ශ්‍රේණියේ මහා බැංකු අධිපතිවරයෙකු ලෙස පසුගියදා නම් කරනු ලැබුවේ කුමන සංගරාවක් මගින්ද? පිළිතුර ග්ලෝබල් ෆයිනෑන්ස් සංගරාව. 35 දැන්ට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ අංකය 2024 අංක 44 දරන පනත. 36 මිනිසුන්ට නොදැනෙන භූමිකම්පාවක් ලෙස දැක්විය හැක්කේ රිච්ටර් පරිමාණයේ 2 වන භූමිකම්පාවක්. 37 සිංහ රාශියේ දීප්තිමත් තාරකාව රෙගියුලස්. 38 ඉතාලියේ විසුවියස් ගිනිකන්ද විසරණය වීම මගින් පොම්පේ නගරය විනාශ වුණේ ක්‍රිස්තු වර්ෂ 79 දී. 39 ලෝකයේ ලැබුගිනි හටගන්නා බහුල ප්‍රදේශ බහුල රටක් වන්නේ කැනඩාව. 40 ලෝකයේ අක්‍රීය ගිනිකඳු වලින් 70%ක් පමණ මායිම්ව ඇත්තේ පිළිතුර වෙන්නේ පැසිෆික් තැටි වලට තමයි මායිම් වෙන්නේ. 41
පැරකෝටින් ගිනිකන්ද පිහිටා ඇති රට වන්නේ? පිළිතුර මෙක්සිකෝව. 42. කොළඹ නගරාධිපති නිල නිවාසය හඳුන්වන නම කුමක්ද? පිළිතුර ශ්‍රී නිවාස මහා මන්දිරය. 43. විශාල ලස්සන පනත හෙවත් One Big Beautiful Bill Act යනුවෙන් පිටු 940කින් යුත් වියදම් පනතක් ඉදිරිපත් කළ ජනාධිපති කවුද? පිළිතුර ඩොනල්ඩ් ට්‍රම්ප්. 44. ඉලෝන් මාස්ක් විසින් පිහිට වූ නව දේශපාලන පක්ෂය කුමක්ද? පිළිතුර ඇමරිකානු පක්ෂය. 45. 2025 වසරේදී සිය දිවිසැරිය නිම කළ හොලිවුඩය අතික්‍රමණය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව කවුද? A. මොරින් හින්ගර්ට් මහත්මිය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්ණායකවලට අනුව ප්‍රාථමික පන්තියක සිටිය හැකි උපරිම ශිෂ්‍ය ප්‍රමාණය ළමුන් 40ක්. 47. ඉන්දියානු පාර්ලිමේන්තුවේ ජනතා මන්ත්‍රී මණ්ඩලය හඳුන්වන නම? පිළිතුර ලෝක් සභාව. 48. ලංකාවේ පළමු හා එකම ඉටිරූප කෞතුකාගාරය පිහිටා ඇත්තේ මහනුවර. 49. සීගිරිය ලෝක උරුමයක් බවට නම් කළ වර්ෂය කුමක්ද? A. 1982 දී. 50. අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වන ලබන නම වන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. 51. 2025 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය මැයි 6 සිට 8 දක්වා පැවැත්වුයේ කුමන රටේද? පිළිතුර වියට්නාමයේ. එහිදී ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. 52. ඔක්තෝබර් 1 දින සිට කොංග්‍රස් මණ්ඩලයේදී අරමුදල් පිළිබඳ පනතක් සම්මත නොවීම හේතුවෙන් රාජ්‍ය වසා දැමීමක් සිදු කර ඇති රට? පිළිතුර ඇමරිකා එක්සත් ජනපදය. 53. K විටමිනයේ ප්‍රධාන කාර්යයක් වන්නේ රුධිරය කැටි ගැසීමට දායක වීම. 54. එංගලන්තයේදී ටෙස්ට් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් නායකයා කවුරුන්ද? A. ශුභ්මාන් ගිල්. 55. නොබෙල් සාමිත්‍යාගය සඳහා ඇමරිකාවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා කිරීමට සූදානම් බව පැවසූ රට වනුයේ පාකිස්තානයයි. 56. ජපානයේ අගමැතිවරයා කවුද? A. ශිගේරු ඉෂිබා. 57. මෑතකදී වසරක් වැනි කෙටි කාලයක් අගමැතිවරයාව සිට සිය ධූරයෙන් ඉල්ලා අසූ ජපන් අගමැතිවරයා කවුරුන්ද? A. ශිගේරු ඉෂිබා. 58. ජපානයේ යකඩ ආර්යාව ලෙස හඳුන්වන්නේ කවුරුන්ද? A. පිළිතුර සනා A. ටකයිචි. 59. 2025 කාන්තා එක්දිග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන රටවල් ගණන කීයද? රටවල් 8ක් 2025 කාන්තා එක්දින ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වෙනවා. 60. 1793 වර්ෂයේදී විවෘත ලොව විශාලතම කෞතුකාගාරය මෙන්ම ලියනාඩෝ ඩා වින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටින කෞතුක භාණ්ඩ ඇති කෞතුකාගාරය වන්නේ ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයයි. 61. අවුරුදු 160කට වැඩි ඉතිහාසයක් සහිත රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරිය ලෙස පත් වූයේ සසිදේවි ජලදීපන් මහත්මිය. 62. ශ්‍රී ලංකාව තුළ සුළි සුළඟක් මගින් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් නැති වී විශාල දේපල විනාශයක් සිදු වූයේ 1978 වර්ෂයේදී. 63. 1818 නිදහස් සටන සඳහා
නායකත්වයේ දුන් නායකයෙක් වන්නේ කැප්පෙටිපොළ නිලමේ. 64 යුරෝපා ජාතීන් අතුරින් උඩරට රාජ්‍ය සමග වැඩිම කාලයක් යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය ජාතිය වනුයේ ඒ ලන්දේසි 65 ශ්‍රී ලංකාවේ ගුරු සේවය ස්ථාපනය කරන ලද වර්ෂය. ඒ 1994 වර්ෂයේදී තමයි ගුරු සේවය ස්ථාපනය කරන ලද්දේ. 6 ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය ජූල්. 67 2024 වර්ෂයේ නිකුත් කෙරුණු ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය 128 වෙනි ස්ථානය. 68 සහින්ද ලුණුවල විද්‍යාත්මක නාමය වන්නේ මැග්නීසියම් සල්ෆේට්. 69 ලෝකයේ මුහුදු මට්ටමින් උසම ස්ථානයේ පිහිටි විල වන්නේ ටිටිකා විල. 70 ඉන්දියාවේ ජාතික පක්ෂියා මොනරා. 72 දවසටම හිරු එළිය පෙරවරු 9ත් සවස 3ත් අතර පැය 6ක පමණ කාලයක් ලැබෙන ගම්මානය වන්නේ කොහොනාවල ගම්මානය. 73 වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ලංකාවේ කීවෙනි අගවිනිසුරුවරයාද? එතුමා 49 වෙනි අගවිනිසුරුවරයා. 74 උතුරු පොල් ත්‍රිකෝණයට අයත් වන්නේ යාපනය, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්ක 3යි. 75 ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා කවුද? පිළිතුර බෙන්ජමින් නෙතන්යාහු. 76 ඉරාන ආධ්‍යාත්මික නායකයා වන්නේ අයතුල්ලා අලි ඛමේනි. 77 ඉරානයේ ජනාධිපතිවරයා මසූඩ් පෙසෙක්ෂ්කියන්. 78 2025 වසරේදී පැවැත්වුයේ කීවෙනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියද? 2025 වසරේදී පැවැත්වුණේ 72 වෙනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියයි. 79 2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් වටේ පැවැත් වූ ස්ථානය ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී. 80 2025 ලෝක රූ රැජින කිරුළ හිමි කරගත් තේ කවුරුන්ද? 2025 ලෝක රූ රැජින වුණේ තායිලන්තයේ ඔපල් සුජාතා. 81 මුල්වරට ලෝක රූ රැජින තරගයක් පැවැත්වුවේ 1951 වර්ෂයේදී. 82 ශ්‍රී ලංකා ලෝක රූ රැජින තරගකාරිය වූ අනුදි ගුණසේකර ආසියාවේ ශූරතාවය දිනාගත්තේ කුමන තරග වටයෙන්ද? ඒ මල්ටිමීඩියා චැලෙන්ජ් තරග වටයෙන්. ඉතින් 2026 ලෝක රූ රැජින තරගයත් පැවැත්වුවා. ඉතින් ඒකෙදී ඒ ගැන වෙනම මං සාමාන්‍යයෙන් දැනින් ප්‍රශ්න කිහිපයක් එකතු කරන්නම්. ඒ වගේම මම අසූහය ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් සැමරුම පැවැත් වූ ස්ථානය නුවරඑළිය. 87 2025 ජූනි ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමට අලුතින් එකතු වූ ගුවන් යානය එයාබස් A330-200 කියන ගුවන් යානය තමයි අලුතින්ම එකතු වුණේ. 88 ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා විභාග කොමසාරිස් ජෙනරාල්වරිය වන්නේ AK සුභාෂිනී ඉන්දිකා මහත්මිය. 89 ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරිය වන්නේ සසිදේවි ජලදීපන් මහත්මිය. ඉතින් අපි මේක ඉස්සෙල්ලා සාකච්ඡා කරා. උනාට මම ආයේ ප්‍රශ්න දැම්මා. මොකද දෙකම එක ළඟ තියන්න ඕන නිසා ඔයාලා මේ දෙකම අනිවාර්යෙන් පාඩම් කරගන්න. 90 රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබා දීමේ උපරිම සීමාව රුපියල් ලක්ෂ 4ක් දක්වා.
91 ජපානයේ පැවති වෙන්දේසියකදී ලෝකයේ ඉහළම මිලකට අලෙවි වූ තේකොළ සඳහා ගිනස් වාර්තාවට හිමිකම් කියන නිෂ්පාදන සමාගම වුණේ නිව් විතානකන්ද සිලෝන් කළුතේ. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පිහිටු වර්ෂය වන්නේ 1864 දී. 93 දුම්රිය දෙපාර්තමේන්තුව පිහිට වූ වර්ෂය වන්නේ 1858. 94 ජපාන් පාර්ලිමේන්තුව හඳුන්වනු ලබන කෙටි නාමය වන්නේ පිළිතුර ඩයට් සභාව. මම මේ පාර්ලිමේන්තු හඳුන්වන කෙටි නම් පිළිබඳව කෙටි සටහනක් දීලා තියෙනවා. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. 95 රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කිරීම ආරම්භ කළේ කවදාද? 2022 පෙබරවාරි 24 ඉඳන් තමයි යුක්රේනය ආක්‍රමණය කිරීම පටන් ගත්තේ. 96 සුඩාන සිවිල් යුද්ධය ආරම්භ වූයේ කවදාද? ඒ 2003 දී. 97 යේමනයේ සිවිල් යුද්ධයට මැද වී සිටින ප්‍රධාන කලාපීය බලවතා වන්නේ සෞදි අරාබිය. 98 මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදු වූයේ කවදාද? ඒ 2021 දී තමයි හමුදා කුමන්ත්‍රණය සිදු වුණේ. 99 ලොව මිල අධිකම දොඩම් වර්ගය ඩෙකෝපෝන්. 100 වෙනි ප්‍රශ්නය ලෝක වේගවත්ම අන්තර්ජාල පහසුකම් ඇති රට කුමක්ද? ඒ අන්තර්ජාල පහසුකම් අතින් වේගවත්ම රට තමයි චීනය. 101 ආසියානු යෝන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනු පළවෙනි රන් පදක්කම දිනාගත් තරඟකරු වන්නේ ලහිරු අචින්ත. 102 ඒ මොන ඉසව්ව සඳහාද කියලා අහනවා. මීටර් 1500 පිරිමි දාවන තරගෙන් තමයි පළමු රන් පදක්කම දිනාගත්තේ. 103 ආසියානු යෝන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම හිමිකර දෙමින් ශ්‍රී ලංකා නාමය පදක්කම් සටහනට ඇතුළත් කර තරඟකරු. පිළිතුර නෙත්නි ගිම්හානි. පළවෙනි මේකදී ප්‍රශ්න පටලව ගන්න එපා. ආසියානු යෝන් ක්‍රීඩා උළෙලේ පළවෙනි රන් පදක්කම ගත්තේ ලහිරු අචින්ත. එතකොට පළවෙනි පදක්කම ගත්තේ නෙත්මි ගිම්හානි. 104 දකුණු ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම පිරිමි ක්‍රීඩකයා උනේ රුමේෂ් තරංග. 105 හතරවන වරට දකුණු ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලිය පැවැත් වූ රට ඉන්දියාවේ රාංචි. එතකොට 2025 දී පැවැතුනේ හතරවන වරට දකුණු ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලිය. 106 ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලාංකිකා පිටිකරුවෙකු විසින් වාර්තා කරන ලද පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ ක්‍රීඩකයා කවුරුන්ද? පිළිතුර තමයි සිදත් වෙද්දමුනි. එතකොට ශ්‍රී ලංකාවේ පළමුවෙනිමේදී ආරම්භක පිටිකරු වන සිදත් වෙද්දමුනි පන්දු 478කට මුහුණ දෙමින් 4 පාරවල් 21ක් සමගින් ලකුණු 190ක් රැස් කර තමයි මේ පළමු ටෙස්ට් ශතක වාර්තාව තියලා තියෙන්නේ. 107 ටෙස්ට් වරම් ලැබූ 8 වෙනි රට බවට පත් වෙමින් ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබුවේ 1981 වර්ෂයේදී. 108 ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගී වූයේ 1975 වර්ෂයේදී. 109 ලෝකයේ ප්‍රථම අන්තර්ජාතික පන්දු තරගාවලිය පැවැත් වූ වර්ෂය වන්නේ 1872 වර්ෂයේදී. එතකොට ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර තමයි පළමුවෙනි තරගය පැවැත්වුණේ. ඒක අභියෝගතා තරගයක් වන අතර 1.0ක් විදිහට ජය පරාජයකින් තොරව හිමාවට පත් වෙලා තියෙනවා. 110 FIFA ලෝක පාපන්දු කුසලානයේ 2022 ශූරයන් වන්නේ ආජන්ටිනාව. 1930 දී තමයි ප්‍රාරම්භක තරගාවලිය පටන් ගත්තේ. එතකොට මේක සෑම සිව්වර්ගයට වරක්ම පැවැත්වෙනවා. 111 1930 දී සාමාරම්භක පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට උරුගුව රාජ්‍යය. 112
දැනට පවත්වා ඇති පාපන්දු ලෝක කුසලාන තරඟාවලි 19න් වැඩිම තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති රට වන්නේ බ්‍රසීලය. 13 වන ප්‍රශ්නය යුරෝ ෆෝමියුලා ඕපන් රුකී ශූරතාවලිය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූයේ යෙවාන් ඩේවිඩ් තරඟකරු මොන්සාහි පැවැත්ති තරඟාවලියේ දෙවන තරඟය දෙවන ස්ථානය අවසන් කිරීමත් සමග